හලෝ මගේ යාළුවනේ කොහොමද සුබ දවසක් මම ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. මේක අලුතින් මම නිර්මාණය කළේ අපි දන්න දේවල් අපි නොදන්න දේවල් කට්ටියත් එක්ක share කරගන්නයි. අපි ඉතින් මුලින්ම වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ මම කරන concept ඒ වගේම ඉස්සරහට කොහොමද අපි කරන්න කියලා. ඒ වගේම මම මතක් කරන්න එපා subscribe කරන්නත් මතක් කරන්න එපා කොහෙලාම මගේ channel එක. ඒ වගේම අපි ඉස්සෙල්ලාම කරන්න යන මුල්ම වීඩියෝ එකේ තියෙන්නේ අපි tech දෙයක්මත් නෙමෙයි හැබැයි සාමාන්‍යයෙන් පොඩ්ඩක් අපි දන්න සහ නොදන්න කියන දේවල් අතර තියෙන දෙයක්. අපි අද කරන්නේ Microsoft 365 වෙනුවට අපිට use කරන්න පුළුවන් ඉතාමත් familiar වෙච්ච අපිට තියෙන 365 වගේම වෙන open source තියෙන අපිට තියෙන package එක ගැන Libera Office. ඒ office එකෙන් අපිට පුළුවන් මම ඔයගොල්ලන්ට මේ පෙන්නන විදිය මේ website එකට ගිහිල්ලා website එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් අප් ඩවුන්ලෝඩ් කරගන්න මේ තියෙන පැකේජ් එක. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයගොල්ලන් කිසිම කරදරයක් නැතුව Libera Office කියන පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ Office 365 වලට වඩා පොඩි වෙනස්කමක්. ඒ කියන්නේ සමහර VLOOKUP දාන ඒවා, ඒ වගේ pivot table හදනවා. පොඩි වෙනස්කමක් තිබ්බට උනත් මේ Libera Office කියන එකත් 365 වගේම සමානව කිසි කරදරයක් නැතුව පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මම පෙන්නන්නම් තවත් එක Audacity නැත්නම් Audacity කියන software එක. ඒ software එක පුළුවන් අපිට sounds recording එහෙම නැත්නම් record කරන sounds record testing හදන ඒවා ඒ වගේ හැම දෙයක්ම කරන්න. ඊට අමතරව තව තියෙනවා VLC Media Player කියලා එකක්. VLC Media Player එකෙන් අපිට ඕනලා පුළුවන් ඕනම format එකක තියෙන වීඩියෝ එකක් play කරන්න. වීඩියෝ play කරන විදිහේ සහ software install කරන විදිහේ තියෙන විදි මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා. මේ විදිහට භාවිතා කරලා ඔයගලන්ට කිසි කරදරයක් නැතුව ඉතාමත් සරලව පොඩි Windows tricks කියන්නත් බෑ අපි හැමෝම දන්න එකක්. ඒත් මම ඕගොල්ලන්ට නිකමට නොදන්න කෙනෙක් හිටියොත් කියලා මම මේ තියෙන දේවල් තමයි ඕගොල්ලන්ට මම ඉදිරිපත් කරලා තියෙන්නේ.